ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. 2026 මාර්තු මාස 26 වන බ්‍රහස්පතින්දා දින දිනපතා භෝජනය. යේසුස් වහන්සේ තුල එකට හමුවීම. මගේ ජීවිතයේ වූ අසීරු අවස්ථාවන් නිසා භාවනාත්මක සහ ආත්මික වේදනාවකින් සහ පොරබැතීමකින් දිගු කාලයක් ගත කළ හේයින් සභාවෙන් ඉවත් වීම මට පහසු වන්න තිබුණේ. නමුත් සෑම ඉරිදිනකම එහි යාමට මම පෙළඹුණි. මගේ තත්ත්වය තවත් වසර ගණනාවක් එසේම තිබුණු අතර සභාවේ අනෙකුත් ඇදහිලිවතුන් සමග යාඥා රැස්වීම් සහ බයිබල් අධ්‍යයනයන්ට සහභාගී වීමෙන් නොපසුබට වීමට සහ බලාපොරොත්තු සහිතව සිටීමට අවශ්‍ය දිරිගැන්වීම මට ලැබුණි. බොහෝ විට මා ඔසවා තබන පණිවුඩ සහ ඉගැන්වීම් අසන්න ලැබුණා පමණක් නොව අන් අයගෙන් මට අවශ්‍ය වූ සහනයද අහුම්කන් දෙන අයෙකු හෝ වැළඳ ගැනීමක්ද ලැබුණි. හේබ්‍ර කතුරු ලියන්නේ සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත්නෑර ඒ දවස ලංවන බව නුඹලාට පෙනෙන ආකාරයට වඩා එකිනෙකාට අවවාද කරමු. අප අසීරුතාවලට සහ අරගලවලට මුහුණ දෙන විට අන් අයගේ සහතිකය අපට අවශ්‍ය බවත් අපව අන් අයට අවශ්‍ය බවත් මෙම කතුවරයා දැන සිටියේය. එම නිසා මෙම දේවලියවිල්ලේ කතුවරයා පාඨකයන්ට මතක් කර දෙන්නේ බලාපොරොත්තුව ප්‍රකාශ කිරීම චංචල නොවන පිණිස තදින් අල්ලාගෙන සිටිමු කියාත් ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොළඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු කියාත්ය. එය දිරිමත් කිරීම යන්නේහි විශාල කොටසක් වන්නේය. නිතරම හමුවීම සඳහා දෙවියන් වහන්සේ අපට මඟ පෙන්වන්නේ එම නිසාය. කෙනෙකුට ඔබගේ ආදරණීය දිරිමත් කිරීම අවශ්‍ය වනු ඇත. එසේම ඔබට නැවත ලැබෙන දේ ඔබ පුදුමයට පත් කරනවා ඇත. දවසේ සිදුවිල්ල නමස්කාර රැස්වීමකින් පසුව ඔබව දිරිමත් වී ඇතැයි ඔබට දැනුනේ කවදාද? ඒ මන්ද ඔබගේ සහයෝගය සහ සහතිකය අවශ්‍ය වූයේ කාහටද? අද දින කියවීම හේබ්‍රව 10 වෙනි පරිච්ඡේදයේ 19 වන පදයේ සිට 25 වන පදය දක්වා. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත්නෑර ඒ දවස ලංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩා එකිනෙකාට අවවාද කරමු. හේබ්‍රව 10 වෙනි පරිච්ඡේදයේ 25 වන පදය. වසරක් තුළ බයිබලයේ කියවන්නම කිරීමට අද දින බයිබල් කොටස යෝෂුවා 22 වෙනි පරිච්ඡේදයේ සිට 24 වෙනි පරිච්ඡේදය සහ ලූක් 3 වෙනි පරිච්ඡේදය. ආමේන්.